විපාෂා ඇයට ඇගේ ජීවිතය මගහැරෙනවා. ඇය ඇයට අහිමි වුණු ජීවිතය ගැන හරි අපූරු සටහනක් වරක තබනවා. අවුරුදු 9ක් කොළ කෑල්ලක් නැති කසා දෙකට මගේ ජීවිතේ විනාශ වුණා. ඔබ දන්නවා විපාෂා කියන්නේ ඉතාමත්ම ආකර්ශනීය සරාගි නිලියක් වුණා. ඇය ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයකට පත් වුණා. ඇගේ ජනප්‍රියත්වය ඇතුළින් මතුවෙච්ච තවත් චරිතයක් වුණේ ඇගේ ආදරණීය පෙම්වතා බවට පත්ව සිටි ජෝන් ඒබ්‍රාහිම්. ජෝන් ඒබ්‍රාහිම් කියන්නේ ඉගෙනීමට වඩාත් රුචිකත්වයක් දැක්වූ හැබැයි විපාෂාගේ ජනප්‍රියත්වය හරහා විපාෂට වඩා ජනප්‍රියත්වයට පත්වුණු නළුවෙක්. ඔහු විපාෂා සමග living together එක නිවසේ අවුරුදු 9ක් වාසය කළත් ඒ විවාහයක් බවට පත් කර නොගෙන ඉන්න ඔහු තීරණය කරනවා. හැබැයි විපාෂා තමන්ගේ උපරිම ජීවිතය ඔහු වෙනුවෙන් කැප කළත් අවසානයේදී මාස කිහිපයකදී හඳුනාගත්ත හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් සමග ජෝන් ඒබ්‍රාහිම් විවාහ වෙන්නේ විවාහය කියන දේ ලියවිල්ලකින් අවසන් නොවිය යුතුයි. ආදරය කියන දේ ලියවිල්ලකින් අවසන් නොවිය යුතුයි කියලා බොහෝ ස්ථානවලදී ප්‍රකාශ කරපු ජෝන් ඒබ්‍රාහිම් අවසානයේදී ඔහු තමන්ගේ පීල්ල වෙනස් කරමින් ඔහු මේ විදිහට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. කෙසේ වෙතත් අවසානයේදී විපාෂා සහ ජෝන් ඒබ්‍රාහිම් අතර මේ පැවතිච්ච වසර 9කට ආසන්න කාල සීමාවක් පුරා පැවති ලියවිල්ලක් නොමැති වුණු ගිවිසුම අවසන් වෙනවා. ඉන් අනතුරුව විපාෂාත් විවාහයකට යනවා. නමුත් ඒ වන විට විපාෂාගේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් ගිලිහී ගියත් ජෝන් ඒබ්‍රාහිම් තමන්ගේ ආර්ථික විද්‍යා උපාධිය අවසන් කරලා ඒ වගේම හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානයක් ඉන්දියාවේ දිනා ගන්නවා. මේ ආකාරයෙන් තමන්ගේ ජීවිතය විපාෂාගේ ජීවිතය හරහා සාර්ථක කරගත්ත ජෝන් තමන් කෙටි කලකදී අඳුරගත්ත ඇය සමග විවාහ වී විපාෂාව සම්පූර්ණයෙන් අමතක කරනවා. ඒ නිසා විපාෂා බාසු තමන්ගේ ජීවිතයේදී ඒ ගෙවුණු වසර 9ක කාලය පිළිබඳ සඳහන් කරන්නේ කොළ කෑල්ලක් නැතුව ලියවුණු කතාවක නිරපරාධේ අහිමි වුණු අවුරුදු 9ක් විදිහට තමයි ඇය තමන්ගේ ඒ ජීවිතය පිළිබඳ සටහන් තබා තිබෙන්නේ. මේ බොහෝ දෙනෙකුට පාඩමක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.